අද මම ගොඩාක් රසවත් නූඩල්ස් එකක් හදාගන්නයි යන්නේ. මෙන්න මේ ද්‍රව්‍ය ටික අපිට අවශ්‍ය වෙනවා මේ නූඩල්ස් එක හදන්න. මුලින්ම චිකන් ටික ලුණු ගම්බිරිස් කහ දාලා හොඳට විනාඩි 10ක් සීසන් වෙන්න තියලා මේ වගේ රන්වන් පාට වනතුරු බැද ගන්න ඕනි. ගෝල්ඩන් කලර් ලුක් එකක් එන විදියට හොඳින් බැද ගන්න ඕනේ මෙන්න මේ චිකන් ටික. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පොඩියට චිකන් ටික කඩා ගත්තා. ඊළඟට තෙල් ටිකක් තියලා කපාගත්තු රටලූණු මුලින්ම තෙලට දාන්න ඕනේ. මුලින්ම රටලූණු තමයි තෙලට දාන්නේ. එතකොට අපිට සුප් කැට දෙයක් දැම්මා වගේම රසක් එනවා. ඊළඟට තලාගත්තු ඉඟුරු ටික දාන්න ඕනේ. ඒ තෙලට රටලූණු වලට පස්සේ තලාගත්තු ඉඟුරු ටික දාලා බැද ගන්න ඕනේ. ඊළඟට මේ වගේ යාන්තමට තලාගත්තු සුදු ලූණු ටිකත් ඉඟුරු දැම්මට පස්සේ තෙලට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි ටික වෙලාවක් බැද ගන්න ඕනේ. ඉඟුරු සුදු ලූණු සුවඳ එනකොට රම්පේ මේ විදියට දමා ගන්න ඕනේ. කරපිංචක් දා ගන්න ඕනේ. මේ වගේ රටලූණු ඉඟුරු සුදු ලූණු රම්පේ කරපිංච දාලා මේ විදියට හොඳින් බැද ගන්න ඕනේ. දැන් මේකෙන් හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි බිත්තර දා ගන්න ඕනේ. බිත්තර දාගෙන ටික වෙලාවක් එහෙම තියන්න ඕනේ. එකපාරටම අපි බිත්තර එක ස්ක්‍රැම්බල් කරන්න නරකයි. ඊට පස්සේ ලුණු ටිකක් දා ගන්න ඕනේ. ගම්බිරි අවශ්‍ය පරිදි ඔයාලට කැමති විදියට දා ගන්න රස අනුව. ඊට පස්සේ ගම්බිරිස් ටිකක් මේ විදියට දාලා අර බිත්තරේ මේ ටිකක් වෙලාවක් අර වෙලදියට තෙලේ තියලා මේ විදියට ස්ක්‍රැම්බල් කරගන්න. එතකොට බිත්තර ටිකක් ලොකු කෑලි හිටිනවා. නැත්තම් බිත්තර නිකන් කුඩු වෙලා වගේනේ තියෙන්නේ. මේ විදියට ඊට පස්සේ අපි චුට්ටක් තෙලෙන් බැද ගන්නවා. ඊළඟට අපි කැරට් එකතු කරනවා. හීනියට කපාගත්තු කැරට් මෙන්න මේ විදියට එකතු කරලා හොඳින් බැද ගන්නවා. හොඳින් කලවම් කරගන්න මේ විදියට. ඔයාලට ඕනි නම් රස අනුව තව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම නම් ලුණු ටිකක් තව කැරට් දැම්මට පස්සේ එකතු කරා. මේ විදියට ඇත්තට නූඩල්ස් එක හදාගත්තම අපි සුප් කැටයක් දැම්මේ නැති වුණත් සුප් කැට රසක් එනවා. ඇත්තටම මම නම් රසකාරක භාවිතා කරන්නේ නැහැ. මේ විදියට තමයි ඒ රසය ගන්නෙ. ඊළඟට ලීක්ස් ටිකක් දාන්න ඕනේ. ඊළඟට අපි මේ තම්බාගත්තු බෙරි නොවෙන්න තම්බාගත්තු මෙන්න මේ වගේ නූඩල්ස් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳින් මික්ස් කරගන්න. මේ විදියට හොඳින් කලවම් කරගන්න. ඊළඟට අපි අර ඒ නූඩල්ස් එක උඩට ලීක්ස් ටික දානවා. එතකොට ලීක්ස් ටික කොළ පාට වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳින් ඒ නූඩල්ස් එක කලවම් කරගන්න පුළුවන් අපිට. ඊළඟට අර හොඳින් බැදගෙන හීනියට කඩාගත්ත චිකන් කෑලි ටික දාලා අපිට මේ විදියට හොඳින් කලවම් කරගන්න පුළුවන්. ඇත්තටම මේ නූඩල්ස් එක හදලා බලන්න හරිම රසයි. ගොඩාක් රසවත් නූඩල්ස් එකක්. මේකෙන් ඇත්තටම හොඳ ප්‍රණීත රසයක් එනවා.